බේරවල තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ විදියට ගස් මැරෙනවා. අපි මේ ගහ දිහා බලද්දී මේ ළඟම තියෙන ගහ හොඳට හැදිලා තියෙනවා. හොඳට හැදිලා ගෙඩි ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ ළඟම තියෙන මේ ගහ මැරිලා. ඉතින් මේක ගොවීන්ට ලොකු ප්‍රශ්නයක්. ඉතින් ගොවියෝ මේකට කියනවා මහත්තයා මේ නෙමටෝඩ කියන වචනේ දන්නවා. නමුත් උත්තර නැහැ. ඉතින් මේකට උත්තර හොයාගෙන යද්දී අපිට හම්බුණා වයඹ යුනිවර්සිටි එකේ මේ සම්බන්ධයෙන් වැඩ කරන මහත්තයෙක්. මේ තමයි ඒ ෂහාන්. ෂහාන් මොකද්ද මේ? මොකද වෙලා තියෙන්නේ? මේක කියන්නේ කල්පිටියේ මේ ඒරියා එකට සාමාන්‍ය මේ නෙමටෝඩ් ප්‍රශ්නය නෙමටෝඩා කියන්නේ ඒ කියන්නේ පසේ ඉන්න අත්‍යවශ්‍ය ජීවීන් කොට්ටාස. මේ කට්ටිය පැරසිටික්. ඒ කියන්නේ ශාක වලට හානිකර සහ හානි නොවන ආකාර දෙකක් තියෙනවා. මේ තියෙන්නේ අර හානි කර ආකාරය ලොකුවටම බලපාපු තේර ශාකයක්. ඒ කියන්නේ මේ ගහ මැරිලා දැන්. අර මැරිගෙන යන තත්ත්වය තමයි තියෙන්නේ. දැන් ඒතර මෙයා හානි කරලා තියෙන්නේ මුල් වලටද? මුල් වලට හානි කරා. ඒතර අපිට අර ඈත තව ගහක් තියෙනවා. ඒකත් මේ වාගේ වෙයිද? මේ අර අපිට ඈත පේන ගහ මේකට කලින් ස්ටේජ් එකේ තියෙනවා. ඒ කියන්නේ ඒකත් මේ තත්ත්වයට පත් වීගෙන යන ගමන් තියෙනවා. මේ නෙමටෝඩාවන් කරන්නේ මෙයාලා මෙන්න මේ තේර ශාකයේ මුල් වල වාසස්ථාන හදා ගන්නවා. මුල ගැටිති වගේ නම් මේ කල්පිටිය ආසන්න මේ ගොඩක් ගොවින් ඒකට වචනයක් කියනවා රටල කියලා. රටලාව කියලා තමයි කියන්නේ. මේ රටලාව කියලා කියන්නේ මේ නෙමටෝඩා ප්‍රශ්නෙට. මේ මුල් වල ගැටිති ඇවිල්ලා මේ කට්ටිය වාසස්ථාන හදාගෙන මෙයා ඒ කියන්නේ පසේ තියෙන පෝෂක ප්‍රමාණයෙන් මෙයාලා උරා ගන්නවා. මුල්මගින් ගහට යන එක අවම කරනවා. ඒතකොට ගහේ පත්‍රවල එතකොට ගහේ ගෙඩි වලින් අතු වලින් විවිධ එක ඒ කියන්නේ අපිට ඉන්ෆෙක්ෂන්ස් ඒ කියන්නේ අපිට පෙන්නනවා මේ රෝග ලක්ෂණ පෙන්නනවා. දැන් එතකොට අපිට මේ ගොවි මහත්තයාගෙන් ආව කම්ප්ලේන් එකක් අනුව තමයි අපි ආවේ. මෙහෙම මැරෙනවා කියලා. එතකොට දැන් ඔයා මාස 3ක් තිස්සේ සැරෙන් සැරේ මේ වගාවට ඇවිල්ලා උත්තරයක් දීලා තියෙනවා. දැන් අපි ඊළඟට බලමු මේ උත්තරේ කොහොමද වැඩ කරලා තියෙන්නේ. මේ මැරෙන ගස් මැරෙන ප්‍රශ්නෙට මේ මහතුරු ඇවිල්ලා වැඩක් කරන්න ගත්තනේ. ඔව්. ඒකේ ප්‍රතිඵලයක් දකින්නවද? දකින්න ඒ ගහපු පැත්තට හොඳට වැඩ කරලා තියෙනවා කියන්නේ. ඒ කොහොමද ඔයා කියන්නේ? ඒ කියන්නේ මේ පැත්තේ ගස් යනවා දැන්. ඒ කියන්නේ ගහපු නැති පැත්තේ ගස් මැරෙනවා. දැන් ඔය කාල සීමාව ඇතුළත ඔයාගේ අත්දැකීමෙන් ගස් කීයක් විතර මැරුණාද? ඒ ගහපු නැති පැත්තේ. තෙල් ගහන්න ගත්තට පස්සේ ඔව්. කොහොමත් ගස් 6-7ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ ගහපු නැති කෑල්ලේ ගස් 6-7ක් මැරිලා තියෙනවා. ගහපු කෑල්ලේ එක ගහක්වත් මැරිලා නැහැ. එක ගහක්වත් මැරිලා නැහැ. ඒ කියන්නේ ඒක යම් කිසි විදියකට ප්‍රතිඵල තියනවා කියලා පේනවා. ඒතකොට දැන් ඒ ගහපු කෑල්ලේ මේ වගේ රෝග ලක්ෂණවත් පෙන්වන්නේ නැද්ද? ගහ මැරෙන්නේ නැතුව නිකන් රෝග ලක්ෂණ ඒවා පෙන්වන්නේ නැද්ද? එහෙම ඇත්තට පෙන්වන්නේ නැහැ. එහෙම පෙන්වන්නේ නැහැ. ඒතකොට දැන් මේවා මේකෙන් අස්වැන්න ගන්නවනේ. ඒ අස්වැන්න ගද්දී මේ බෙහෙත් ගහපු කෑල්ලේ අනිත් කෑල්ලේ අතර වෙනසක් දකින්නවනේ. අස්වැන්නේ වෙනසක්. එහෙම නම් තාමත් දකින්න නැහැ. ඒ කියන්නේ තාම කඩන්නේ නැද්ද කියලා? තාම කඩන්නේ. තාම මේ පොඩි ගෙඩිනේ තාම තියෙන්නේ නේද? right. අපි එහෙනම් බලමු ඊළඟට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මේ තියෙන්නේ අර කලින් කියපු කතාවට හොඳම උදාහරණයක්. මේ ගහ හැදිලා මේ ගහේ ගෙඩිත් හැදිලා තියෙනවා. ඒ ගෙඩිත් හැදෙද්දි තමයි මේ විදිහට මේ ගහ දැන් මැරීගෙන යන්නේ. දැන් ඔබතුමා කියන විදිහට මේක අපේ කන්ට්‍රෝල් එක. ඒ කියන්නේ ඔයා කියන අර බෙහෙත් පාවිච්චි කරපු නැති කෑල්ල. ඒතර මේ වාගේ ගස් කීපයක් තනින් තන මැරෙනවා ඔයා දැක්කා. ඔව්. හැබැයි අරක් පැත්තට ගියපුවාම එහෙම එකක් නැහැ. හරි. කොහොමද මේ වැඩේ වෙලා තියෙන්නේ? මොකද්ද ඔයා කරේ? මොකද්ද රහස? අපි හදනවා බයෝ සොලියුෂන්ස්. ඒ කියන්නේ නෙමටෝඩ් වගේම ඒ වගේ පෙස්ට් ඩිසීස් ඇටැක් වලට අපි හදනවා බයෝ සොලියුෂන්ස්. ඒ කියන්නේ කෙමිකල් මුකුත් නැතුව බයොලොජිකල් සොලියුෂන්. අපි රුධිරජීවීන් පාවිච්චි කරලා තමයි මේ සොලියුෂන්ස් හදන්නේ. අපි නෙමටෝඩාවන්ට ස්පෙસિෆයි වෙච්ච විශේෂ වෙච්ච බිලීරයක් පාවිච්චි කරලා අපි අපේ ප්‍රොඩක්ට් එකක් හැදුවා. මේ
නෙමටෝඩ් ප්‍රශ්නයට මේ කල්ටිවේෂන් වල නෙමටෝඩ් ප්‍රශ්නයට කල්පිටියේ පේර වගාවල් වල නෙමටෝඩා ප්‍රශ්නයට සොලියුෂන් එකක් අපි හොයාගත්තා. ඒක කොහොමද දාන්නේ? කීසරයක් මේ වෙද්දි මේ වගාවට දාලා තියෙනවද මේකේ අනිත් පැත්තට? මේක අපේ කන්ට්‍රෝල් එක. ඒ කියන්නේ එහා පැත්තේ තමයි අපේ ට්‍රීට්මන්ට් එක තියෙන්නේ. අපේ ට්‍රීට්මන්ට් එකට අපි ඇප්ලයි කරලා තියෙනවා සතියට එකපාර ගානේ. ඒ කියන්නේ මේක අක්කර දෙකක භූමි ප්‍රමාණයක් තමයි මේ තියෙන්නේ. එහා පැත්තේ අපේ ට්‍රීට්මන්ට් එක තියෙනවා. ට්‍රීට්මන්ට් එකට අපි ලීටර් අක්කරයකට අපේ ප්‍රොඩක්ට් එකෙන් කිලෝ දෙකක් ප්‍රොඩක්ට් එකකින් දාලා වතුර ලීටර් 150ක් දාලා මේක කෙමිකල් මොකුත් නැති ශුද්ධ ජීවීන් පාවිච්චි කරලා හදන එකක් නිසා අපි මේක හොඳට ෆර්මන්ට් කරගන්නවා. ෆර්මන්ට් කරගෙන අපි පහුවදා තමයි මේක ඇප්ලයි කරන්නේ. අපි ලික්විඩ් එකක් විදියට දියරයක් විදියට තමයි ඇප්ලයි කරන්නේ. ඔයා කියන්නේ සතියකට වරක් බැගින් තුන් පාරක්. තුන් පාරක් ඒ කරලා තියෙනවා. ඒ කරපු කෑල්ල අපි තා පොඩ්ඩෙන් එහා පැත්තට යනවා. ඒකේ මේ වගේ මැරිලා නැහැ. එතකොට මේ විදිහට මාස හෝ අවුරුදු කීයක් කරන්න ඕනේද මේක සම්පූර්ණයෙන්ම ආය මේ සත්තු වෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම මේක මර්ධනය කරගන්න? පළවෙනි ඇප්ලිකේෂන් එක තමයි අපි සතියකට එක්වරක් සති 3ක් එක දිගට කරනවා. ඊට පස්සේ මාසෙකට එකපාර බැගින් අවුරුදු දෙකක් ඇප්ලයි කරගෙන යන්න අනිවාර්යයෙන්ම නෙමටෝඩාවන් තුරන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අද ගොවි මහතුරුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ නෙමටෝඩ්. එතකොට නෙමටෝඩාවට අපේ රටේ අපේ විද්‍යාඥයෝ හදපු ප්‍රොඩක්ට් එකකින් උත්තරයක් තියෙනවා කියන එකයි මේ කියන්නේ. අපි දැන් ඊළඟට ගිහිල්ලා බලමු අපි ට්‍රීට් කරපු පැත්තේ තියෙන ගස් කොහොමද කියලා. දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපි අර බයොලොජිකල් කන්ට්‍රෝල් ට්‍රීට්මන්ට් එක කරපු පැත්තට. එතකොට මේ ඇවිදගෙන යද්දි අපේ ගොවි මහත්තයා මේ ගහ පෙන්නලා මට කියනවා මහත්තයා මේ ගහ අර කලින් පෙන්නපු ගස් වගේ මැරීගෙන ආපු ගහක්. ඊට පස්සේ මේකට ප්‍රතිකාර කරාට පස්සේ මේ විදියට හැදිලා තියෙනවා කියලා. ඔබතුමාගේ වචනේම කොහොමද මේ කියන්නේ? දැන් මේ අපි අර දැක්කනේ ගස් දෙක තුනක් අර පැත්තේ. ඒ වාගේ වේලිලා මැරෙන්න තිබුණ එකක් වා කියන්නේ. ඔව් මේක මුන්ටම වේලිලා තිබ්බ ගහ මෙයා විතරයි පොඩ්ඩක් අමුවට තිබ්බේ අතු විතරක්. ඊට පස්සේ තෙල්ලේ ගෑවට පස්සේ තමයි මෙහෙම දළු දාගෙන ආවේ. හරි. දැන් එතකොට මේ ඔන්න ඔය අත්දැකීම තමයි අපිට ගොඩාක් වැදගත් වෙන්නේ. එතකොට ඒ වගේම දැන් මේ මෙතනින් මෙහාට ගියාම ඒ ගොවි මහත්තයා කියන්නේ අර වාගේ මැරිච්ච එක ගහක්වත් නැහැ කියලා. ඒ කියලා කියන්නේ මේ ට්‍රීට්මන්ට් එක හරියට වැඩ කරා කියන එක ගොවි මහත්තයාගේ වචනෙන් කියනවා. ඉතින් මෙතනින් විතරක් අපි රඳින්නේ නැහැ. ඊළඟට ඔයා විද්‍යාත්මකව කොහොමද මේක ඔප්පු කරන්න යන්නේ? දැන් මේක නෙමටෝඩ්ස් නැහැ. කන්ට්‍රෝල් වෙලා කියන එක ඔයා කොහොමද විද්‍යාත්මකව ඔප්පු කරන්නේ? අපි දැන් ෆාමගේ අත්දැකීමත් එක්ක අපි කිව්වට ඇත්තරම මේක තේරුම් ගන්න අපි විද්‍යාත්මකව මේක ඔප්පු කරන්න ඕනේ. අපි පස් පරීක්ෂා කරලා ශාකය පරීක්ෂා කරලා අපි විද්‍යාත්මකව මේ බව ඔප්පු කරන්න ඕනේ. ඒ නිසා අප විශ්වවිද්‍යාලයේ අපේ දැනට අන්ඩර්ග්‍රැජුවේට්ස්ලා දෙන්නෙක් මේ ගැන රිසර්ච් එකක් කරගෙන යනවා. මේක අපි සයන්ටිෆිකලි සොයිල් සාම්ප්ලින් ඒ වගේම ප්ලාන්ට් සාම්ප්ලින් yield data analyzing වලින් අපි ඔප්පු කරනවා මේකේ අපේ ට්‍රීට්මන්ට් එකේ ඉෆෙක්ටිව් එක. අපි ඉස්සරහට ඒ වගේ රිසල්ට් ඕන කෙනෙකුට දීලා අපි මේ ගැන අපි මේකෙන් ලබාගත්ත දේ ගැන හැමෝටම ඉදිරිපත් කරන්න අපි සූදානම්ව ඉන්නවා. මේ තියෙන්නේ මේ නෙමටෝඩාවන් හොඳටම ඉන්ෆෙක්ට් වුණු ශාකයක මේ මුල් වලට සිදුවලා තියෙන හානිය. මේ අපි ට්‍රීට්මන්ට් එකේ ට්‍රීට්මන්ට් කරපු කොටසේ තියෙන ශාකයක් මේ මෙන්න මේ විදිහට මුල් වල මූල ගැටිති වගේ ඇවිත් මේවා ඉතා හොඳට හයියට තිබ්බ මුලින්. දැන් ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ මේ මූල ගැටිති කොටස් කැඩලා අයින් වෙලා යනවා. ඔබට පේන ඇති මේ ඒවා දිරලා වගේ අයින් වෙලා යනවා. ශාකයෙන් ගැලවිලා ඒ කොටස් අයින් වෙලා යනවා. මේ මගින් අපිට කියන්න පුළුවන් නෙමටෝඩාවන් මේ වගේ මුල් කොටස් වල නෑ කියලා. අපි දාපු අපේ ප්‍රොඩක්ට් එකේ අපේ ට්‍රීට්මන්ට් එකෙන් මේ නෙමටෝඩාවන් මේ වගේ අයින් කරලා මේ මුල් දි รา පත් කරලා තියෙනවා.